ආයිබෝන් කියලා පිළිගන්න ඕල හැමෝම නවී ටෙක්ස්චර් YouTube channel එකේ තවත් brand new episode එකකට ඕනේ. ඉතින් අද episode එක කතා කරන්නේ YouTube එකේ තියෙන settings ටික customize කරලා ඉවරලා කොහොමද YouTube thumbnail එක design කරගන්නේ, ඒ වගේම කොහොමද හරියට key text ටික add කරගන්නේ, වගේම කොහොමද හරියට අපි YouTube එකට video එකක් upload කරගන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් YouTube එකට videos upload කරනවා හරියට key text set කරන්නේ නැතුව, හරියට title type කරගන්නේ නැතුව. ඉතින් මෙන්න මේ ප්‍රශ්න නිසා ඔයාලගේ videos වල views අඩු වෙන එකත් හේතුවක් වෙන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් මේ video එක ඉවරනකම් බලන්න. මේ video එක ඉවරනවත් එක්කම ඔයාගේ channel එකත් හොඳ level එකකට අරගෙන යන්න පුළුවන් වෙයි. එහෙනම් අනිවාර්යෙන් මේ video එක ඉවරනකම් බලන්න කියලා මතක් කරනවා. ඉතින් video එක අන්නලා like button press කරලා දැම්ම දාන්න මේ video like එකක්වත් අම්මා නවී ටෙක්ස්චර් channel join නොවන කෙනෙක් නම් ඔයාලා පුළුවන් පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක click කරලා එහා පැත්තේ මොකද notification bell icon එකත් all press කරලා තියාගන්න. ඊට පස්සේ අපි අලුතෙන්ම content එක release කරපු ගමන්ම ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු ඉක්මනින්ම අද topic එකට. මම මුලින්ම කියලා ඉන්නම්කෝ YouTube thumbnail එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් YouTube thumbnail එකක් කියන්නේ ඔයා දැකලා ඇති YouTube එක open කරගත්තාම කාගේ හරි වීඩියෝ එකක් උඩින් මෙන්න මේ වගේ post එකක්. ඉතින් මෙන්න මේ post එකට කියන්නේ YouTube thumbnail එක කියලා. ඔයාට YouTube thumbnail design කරන්න ඇතිතරම් website ගොඩක් තියෙනවා internet එකේ. ඔයාට පුළුවන් ඒවා follow කරන්න. එහෙම නැත්නම් ඔයා computer එකේ ඔයා thumbnail design කරනවා නම් ඔයාට එක softwares ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. Adobe Photoshop වගේ. මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා thumbnail design කරගන්න හැටි. ඉතින් ඒ වීඩියෝ එක බලපො නැති කෙනෙක් නම් යන්න පල්ලෙහා description එකේ මම link එක note down කරලා තියෙනවා. ඒක follow කරන්න ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් බලන්න. හරි, දැන් මම කතා කරන්නේ YouTube thumbnail එක design කරද්දී මොන වගේ කරුණු දෙයකට ඇතුළත් වෙන්න ඕනේ කියලා. හරි, ඉතින් උදාහරණ වශයෙන් ඔයා tech channel එකක් කරනවා කියලා හිතන්නකෝ. ඔයා ඒ tech channel එකට වීඩියෝ එක upload කරනවා gaming keyboard එක. එහෙනම් ඔයාට පුළුවන් ඔයාගේ content එකේ ඇතුළත තියෙන දේවල් අරගෙන විතරක් ඔයාට ඔයාගේ thumbnail එක design කරන්න. උදාහරණ වශයෙන් ගත්තොත් දැන් gaming keyboard එකක් බොස්සින විදිහට කරන්නේ. එහෙනම් ඔයාට පුළුවන් title එක වශයෙන් සාමාන්‍යයෙන් දාන්න budget එකට ගැලපෙන keyboard එකක්. RGB gaming keyboard. අබෙන්න මේ වගේ titles වලට use කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා tech channel එකකට වීඩියෝ එකක් කරලා ඉවරලා vlog සම්බන්ධ මොනවා හරි thumbnail එක design කරලා එකට දානවා නම් ඔයාගේ channel එකේ videos අඩු වෙන්න හේතුවක් වෙන්න පුළුවන් ඒකත්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා decide කරන්න ඔයාගේ content එක ඇතුලේ තියෙන මොනවද, ඔයා thumbnail එකට ඇතුළත් කරන්න ඕන මොනවාගේ දේවල්ද, ඒ ගැන හිතලා ඔයා අනිවාර්යයෙන්ම thumbnail එක design කරන්න කියලා මතක් කරනවා. ඉතින් මම හිතනවා thumbnail ගැන ඔයාලට පොඩි අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. හරි, දැන් කතා කරන්නේ YouTube එකේ තියෙන key text add කරගන්නේ කොහොමද, ඒ වගේම කොහොමද වීඩියෝ එකක් upload කරගන්නේ කියලා. ඉතින් ඔයාලට සරලම කරන්න තියෙන්නේ මෙන්න මෙතන icon එක උඩ click කරගන්න එකයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් YouTube Studio එකට යන්න මෙන්න මේ විදිහට. ඉතින් මම YouTube Studio එකේ interface ගැන කතා කරන්නේ මම කලින් videos කරලා තියෙනවා. ඉතින් ඒවා බලන්න නැත්නම් අනිවාර්යයෙන් මේ videos ඔයා බලන්න කියලා මතක් කරනවා. හරි, ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන create කියන option එක press කරගන්න එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් upload videos යන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙන upload videos වලට ඔයාලට යන්න පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය video select කරගන්න මෙතන select file වලට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය video එක මේ විදිහට select කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට file එක select කරන බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන uploading කියලා බලා ගන්න පුළුවන්. 0 වල දැන් තියෙන තාම upload වෙන ගමන්. හරි, ඊට පස්සේ ඔයාලට පුළුවන් title එකක් type කරගන්න. ඉතින් ගොඩක්ම recommend කරන්නේ ඔයා title එක type කරගද්දී සිංහලෙනුයි ඉංග්‍රීසිනුයි දෙකෙන්ම type කරගන්න නම් හොඳයි. ඉතින් ඔයා සිංහල type කරගද්දී ඔයා computer එකෙන් upload කරද්දී හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාට පුළුවන් WhatsApp එක කරහා අවශ්‍ය title එක type කරගෙන send කරගන්න සිංහලෙන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක copy කරලා මෙතන paste කරගන්න එක. ඉතින් මම මෙතන ඉංග්‍රීසියෙන්ම දාගන්නම් Infinix Hot 60i smartphone කියලා. right, ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම අවශ්‍ය title එක type කරගත්තා. ඉතින් description එකත් ඔයාලට අර විදිහටම WhatsApp එක කරා සිංහල දාගන්නවා නම් ඔයාලට ඒ විදිහට type කරලා copy කරලා paste කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මම key text එකක් add කරලා තියෙනවා. මෙන්න මෙතනින් අනිවාර්යයෙන්ම description එකේ යන්නොත් මේ විදිහට key text එකක් add කරගන්න. කොහොමද add කරගන්නේ? ඔයාලට කරන්න තියෙන්නේ සරලවම ඔයාගේ keyboard එකේ shift එකත් එක්ක උඩ තියෙන තුනේ අකුර අන්න එක select කරන්න. ඊට පස්සේ වෙන්න මේ වගේ hash ලකුණ වලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය එක දෙන්න. මම උදාහරණ වශයෙන් ගත්තොත් Infinix Hot 60i කියලා මම මේ විදිහට දෙන්න. right, ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට මේක select කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් key tag එක මෙතන add වෙලා තියෙන්නේ. හැබැයි මෙතන නෙමෙයි හරියටම key tags add කරගන්නේ. මම මේ උදාහරණ වශයෙන් ඒ කියන්නේ මෙතනත් ඔයාලට අනිවාර්යයෙන්ම add කරගත්තා නම් ඔයාලට ගොඩක් වටින හින්දා තමයි මම මෙතන add කරගන්න කියලා කිව්වේ.
ඊළඟට දැන් බලමු කොහොමද thumbnail එක ඇඩ් කරගන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන්නේ thumbnail කියන එකට ආපුවම මෙන්න මෙතන තියෙන upload file කියලා. මෙන්න මේක select කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය thumbnail එක select කරලා මෙතන open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් thumbnail එකත් upload වෙනවා. ඉතින් ඒ වගේම playlist කියන එකට ආපුවම ඔයාලට පුළුවන් අලුතෙන් playlist එකක් create කරගන්න. මෙතන new playlist ගිහිල්ලා title එකක් දීලා description එකක් දීලා ඔයාගේ visibility එක තෝරලා publicද private unlisted කියලා තෝරලා ඒ වගේම language එක තෝරලා මෙතන create කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් playlist එකක් create වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාලට අවශ්‍ය playlist එක select කරලා done කරන්න. ඉතින් මම කලින් create කරගත්ත එකම select කරලා done කරා. හරි. ඉතින් audience එකට ආවොත් ඔයාලට පුළුවන් මෙතන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් tick දෙකක් තියෙනවා. Yes it's made for kids. ඒ වගේම no it's made for kids කියලා. ඒ කියන්නේ ඔයා පොඩි ළමයින්ට බලන්න දාන්නේ එහෙම නැත්නම් වැඩි හිටියනද කොහොමද කියලා තමයි මෙතන ආන්නේ. ඔයා මෙතන දෙවෙනි ටික එක දීලා තියන්න. ඉතින් YouTube එකෙන් ඔයාගේ වීඩියෝ චෙක් කරලා ඉවරලා මේක පොඩි ළමයින්ට බලන්න හොඳයිද කියලා යාලා ක්‍රියාමාර්ගයක් ගන්නවා. එහෙනම් ඔයා මෙතන දෙවෙනි ටික එක දෙන්න. ඒ වගේම age එක තෝරනවා නම් මෙතනින් තෝරන්න තියෙන්නේ ඔයා 18ට වැඩි අයටද වීඩියෝස් දාන්නේ 18ට අඩු අයටද කොහොමද කියලා. ඔයා මෙතන දෙවෙනි ටික එකම දෙන්න එතෙන්ට. ඊට පස්සේ YouTube එකෙන් ඔයාගේ වීඩියෝ චෙක් කරලා ඉවරලා මේක හොඳ එකක්ද නරක එකක්ද කොහොමද වැඩි හිටියන්ට විතරද 18ට අඩු අයට බලන්න බැයිද කොහොමද කියලා මෙතන select කරනවා. ඉතින් මෙතන මම දෙවෙනි එක මම මේ විදිහට select කර ගන්නවා. ඊළඟට මෙතන show more කියන එක press කරගත්තාම තවත් වඩා option ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේවා default වෙන විදිහටම තියන්න මේකේ. ඉතින් ඒ වගේම පල්ලෙහාට ටිකක් එද්දි ඔයාලට මෙන්න මෙතන තියෙනවා add tags කියලා. ඔයාලට මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් tags ටිකක් add කරන්න. ඒ කියන්නේ අපේ උදාහරණ වශයෙන් ගත්තොත් දැන් Infinix Hot 60i smartphone එක unboxing වීඩියෝ තමයි මේක යන්නේ. එහෙනම් මම මෙතන දෙනවා Infinix Hot 60i කියලා. හරි දැන් මම මේක දීලා enter කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් key tag එකක් add වෙනවා. ඉතින් මෙතනත් ඔයාලට key tags add කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් වෙන්නේ දැන් කවුරු හරි ගිහලා Infinix Hot 60i කියලා search කරනවා. ඊට පස්සේ අපේ වීඩියෝ එකත් කොහේ හරි අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන් එයාට. ඒ කියන්නේ බලන කෙනාට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එකත් කොහේ හරි. ඉතින් මම මෙතන තව key tags ටිකක් add කරගන්නම්. ඔයාගේ channel එකේ නමත් මෙතන දුන්නත් අවුලක් නැහැ. ඒ වගේම key tags set කරද්දී කියන්න ඕනම දෙයක් තමයි වෙනත් කාගේවත් YouTube channel දෙන්න බෑ. උදාහරණ වශයෙන් ගත්තොත් Hesan Technique, Channels Bro, Creative RTLK, SL.com මෙන්න මේ වගේ channel වල names දෙන්න එපා. මොකද එයාලා හොයන්නේ එයාලගේ channel නම් ඔයා දුන්නොත් එයාගේ channel එකත් අනිවාර්යෙන් පෙන්නනවා. ඊට පස්සේ ඉතින් ඔයාගේ videos බලන්නේ නැහැ. ඉතින් මොකද ඊට පස්සේ එයා කැමති එයාලගේ videos බලන්න ඕන හින්දානේ. දැන් අපේ video බලන්නේ අපේ videos බලන්න කැමති කෙනෙක්. ඒ කියන්නේ දැන් හැමෝම දැන් මම උදාහරණ වශයෙන් ගත්තොත් Adobe Photoshop එකේ ටියුටෝරියල් එකක් කරනවා. හැබැයි හැමෝම මේ වීඩියෝ එක බලන්න කැමති නැහැ. ඒ හින්දා එයා කැමති වෙනත් කෙනෙක්ගේ වීඩියෝ එක බලන්න නම් එයාට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙක්ගේ key tags මෙතන දෙන්න එපා. වෙනත් කටේ channel වල key tags දෙන්න එපා. ඔයාගේම හදාගත්තේව දෙන්න. ඉතින් ඔයාලට හදන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ChatGPT එක use කරන්න. ඉතින් key tags දුන්නා නම් ඔයාලට පුළුවන් මෙතන සිංහල තෝරන්න ඔයාගේ language එක. ඒ වගේම මෙතන caption එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන ඔයාලට පුළුවන් YouTube license කියන එක දෙන්න. මොකද දෙවෙනි එකකින් ඔයාලට පුළුවන් වෙන කෙනෙක්ට පුළුවන් ඔයාගේ තියෙන වීඩියෝ එකක් වෙන channel එකක දාගන්න. ඒ හින්දා ඔයාලට පුළුවන් මෙතන පළවෙනි එක select කරලා තියාගන්න කාටවත් දාන්න බෑ. හරි. ඉතින් මේ ටික select කරගත්තා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන next කරගන්න එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් subtitle එක add කරගන්න, end screen එක සහ card එකක් add කරගන්නත් පුළුවන්. ඉතින් ඒ ටිකත් කරගත්තා නම් ඔයාලට කරන්න තියෙන්නේ next කරගන්න එක. ඊට පස්සේ ඔයාලට copyright තියනවාද කියලා මෙතන select වෙනවා. ඉතින් copyright නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන visibility කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන public select කරගන්න. දැන් මම කියන්නම් schedule එකක් කරගන්න එකේ තියෙන වාසිය මොකද්ද කියලා. ඉතින් උදාහරණ වශයෙන් ගත්තොත් ඔයා සවුන්ද හවස 7:30ට වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඒ වගේම ආයේ සිකුරාදා හවස 7:30ට ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඔයාගේ ඔඩියන්ස් එක ඉන්නවනේ. ඒ කියන්නේ දැන් ඔයාගේ ඔඩියන්ස් එක සාමාන්‍ය සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් වගේ ඉන්නවා කියන්නකෝ. එහෙනම් එයාලා බලාපොරොත්තු වෙලා ඉන්න අනිවාර්යයෙන්ම මෙයා 7:30ට වීඩියෝ අප්ලෝඩ් කරනවා සවුන්දා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ වෙලාවට ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා හිතනවා. ඉතින් ගොඩක් දෙනෙක් ඔයාලා කරන වැඩක් තමයි schedule එකකට නෙමෙයි ඔයාලා වීඩියෝස් අප්ලෝඩ් කරනවා. මාසෙකට සැරයක් අප්ලෝඩ් කරනවා, සතියකට සැරයක් අප්ලෝඩ් කරනවා, දවසකට දෙපාරක් විතර එකපාර වීඩියෝස් දෙකක් අප්ලෝඩ් කරනවා. මෙන්න මේ ප්‍රශ්න නිසා ගොඩක් දුරට ඔයාලගේ channel වල reach එක අඩු වෙන්න පුළුවන්. සමහර විට ඔයාලගේ channel වල තියෙන වටිනාකම නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා schedule එකකට අනිවාර්යයෙන්ම වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ channel එකත් හොඳ level එකකට අරයි යන්න.
ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා වීඩියෝ එක දැන් උදේ අප්ලෝඩ් කරනවා ලොකු ෆයිල් එකක් ගන්න ඔයාලට පුළුවන් උදේම සාමාන්‍ය වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ෂැඩියුල් එකක් දෙන්න. ඒ කියන්නේ ඔයා උදේ දැන් 7ට විතර වීඩියෝ එකක් අප්ලෝඩ් කරොත් එහෙම ඔයාලට පුළුවන් හවස 7:30ට බලන්න දාන්න. කොහොමද දාන්නේ? ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ෂෙඩියුල් කෙනෙක් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට අවශ්‍ය දිනේ තෝරන්න. ඉතින් මම මෙතන 7 දෙන්නම්. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා සිලෙක්ට් කරපුවාම ඔයාලට මෙතන ටයිම් එකක් දෙන්න තියෙනවා. ඉතින් මම සාමාන්‍ය හවස 7:30 වගේ තමයි වීඩියෝස් අප්ලෝඩ් කරන්න ටයිම් එක තියෙන්නේ. ඒ නිසා මම මෙතන හවස 7:30 සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ඉවරලා ඔයාලට කරන්න තියෙන මෙතන ෂෙඩියුල් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පබ්ලිෂ් වෙන්නේ දැම්මම ඔයාලට වීඩියෝ අප්ලෝඩ් වෙද්දී පබ්ලිෂ් වෙන්නේ මේක පබ්ලිෂ් වෙන්නේ හවස 7:30ට හරියටම. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයා ෂෙඩියුල් එකකට ඔයා වීඩියෝස් අප්ලෝඩ් කරනවා නම් ගොඩක් වටිනවා. ඉතින් අද වීඩියෝ කොහොමද? ඉතින් අද වීඩියෝ ගැන හිතන දේවල් මොන වගේ කන්ටෙන්ට් ඉදිරියට ඕනේ අපි මේ වගේ ටියුටෝරියල් එකක් තිබ්බොත් හොඳයි. මෙන්න මේ හැමදේම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි තාමත් නවී ටෙක් YouTube channel එකට join නොවන කෙනෙක් නම් ඔයාලා පුළුවන් පල්ලෙහා තියෙන සුදු subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන notification bell icon එකත් all click කරලා තියාගන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මම sign out වෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් හම්බ වෙන තුරු හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.